හිතනවා අපේ පවුලේ අය ගැන අපි හැමදේම දන්නවා කියලා. හැබැයි ඔයා නොදන්න ඔයාගේම පවුලේ අයගේ ඇතුළාන්තයේ ඇංගිලා තියෙන අඳුරු රහසක් එකපාරම එළියට આવොත් නෑ යාළුවනේ මම පොඩි සීලුවක් කරේ. අද මම ඔයාලට අරගෙන ආවේ ඒ වගේ දරුණු කතාවක් නෙවෙයි. අපේ ලංකාවේ අයට සිරාවටම හදවතටම වදින පට්ටම ලස්සන දෙමළ ෆිල්ම් එකක් වෙන ටුවරිස්ට් ෆැමිලි කතාව. මේක නිකම්ම අඬ ඉන්න කතාවක් නෙවෙයි. හිනාව වගේම ලස්සන ආදර්ශයක් තියෙන කතාවක්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා set වෙන්න. අපි යමු කතාවට. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ධර්මදාස් සහ එයාගේ පිරිඳ වසන්ති. මුන්ට ඉන්නවා කොල්ලෝ දෙන්නෙක්. ලංකාවේ ඇති වුණු දරුණු ආර්ථික අර්බුදයක් හින්දා ජීවත් වෙන්නම විදියක් නැති තැන මේ පවුල තමන්ගේ හැමදේම දාලා හොර රහසේම ඉන්දියාවේ චෙන්නයි වලට සංක්‍රමණය වෙනවා. චෙන්නයි වලදී මුන්ට සපෝට් එකට සෙට් වෙන්නේ ප්‍රකාශ් කියන මෙන්න මේ ඩයල් එක. ප්‍රකාශ්ගේ උදව්වෙන් මේ පවුලට හැංගිලා ඉන්න පොලිසියට පේන්නේ නැති හැබැයි සෑහෙන පාළු කවුරුත් එකිනෙකා රුස්සන්නේ නැති apartment කොලනියක කාමරයක් සෙට් වෙනවා. මේ apartment එකේ ඉන්න මිනිස්සු මාරම හුදකලා එකෙක් උදව් කරගන්නේ නැති තනි තනියම ජීවත් වෙන ආත්මාර්ථකාමී පිරිසක්. හැබැයි අපේ ධර්මදාස් සහ වසන්ති තමන්ට තියෙන ප්‍රශ්න අස්සේ හැංගිලා මූණ හංගන් ඉන්නේ නැහැ. මෙයාලා තමන්ගේ ලාංකික ආගන්තුක සත්කාර ඒ කියන්නේ ලස්සන හිනාව කරුණාවන්තකම සහ රසම රස කෑම බීම හදලා මේ අසල්වැසියන්ට බෙදන්න පටන් ගන්නවා. හැබැයි හැමදාම මේ සතුට තියෙන්නේ නැහැ. එකපාරම මේ කිට්ටුව පළාතක දරුණු බෝම්බ පිපිරීමක් සිද්ධ වෙනවා. ඉතින් කිසිම ලියකියවිල්ලක් නැතුව හොරෙන් ඉන්න සරණාගතයෝ හින්දා පොලිසියේ සැකේ කෙලින්ම වැටෙන්නේ මෙන්න මේ අහිංසක ලාංකික පවුල පිටටයි. උන්ව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න පොලිසිය ලෑස්ති වෙනවා. මෙන්න මෙතනදී තමයි මුළු ෆිල්ම් එකේම ඇස්වලට කඳුළු වෙන පට්ටම සීන් එක වෙන්නේ. Tamanට ආදරේ සතුට කියා දීපු මේ පවුල වෙනුවෙන් අර කලින් ආත්මාර්ථකාමීව හිටමු මුළු apartment එකේම මිනිස්සු එකා වගේ ඉදිරියට එනවා. උන් පොලිසියට උන් වැරදිකාරයෝ නෙමෙයි. මුන් අපේ පවුලේ අය කියලා තමන්ගේ ජීවිතේ පරදුවට තබාගෙන මේ පවුල වෙනුවෙන් පෙනී සිටිනවා. මිනිසුන්ගේ මේ මහා එකමුතුකම ඉස්සරහා පොලිසියටත් පහුබයින්න සිද්ධ වෙනවා. අන්තිමේදී ඇත්තටම වැරදිකාරයෝ කවුද කියලා ඔප්පු වෙලා මේ පවුලේ අහිංසකකම බේරෙනවා. තමන්ගේ රටේ ප්‍රශ්න හින්දා අසරණ වෙලා හිටපු පවුලක් තමන්ගේ කරුණාවන්තකම හින්දා අන්තිමේදී තවත් රටක මිනිසුන්ගේ හදවත් දිනාගෙන තමන්ගේම කියලා ලස්සන ලෝකයක් හදාගන්නවා. ඉතින් යාළුවනේ මේ ලස්සන හදවතට වදින ෆිල්ම් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අපේ ලංකාවේ අයගේ තියෙන කරුණාවන්තකම ගැන ආඩම්බරයි නේද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු. සුබ දවසක්.